වවුලා කියන්නේ සමහරුන්ට බය උපද්දන තවත් කෙනෙක්ගේ ආසම සුපර් හීරෝ මූවි කන්සෙප්ට් එකක සත්‍යය. වවුලා කියන සත්වයාට ආරෝපණය වෙලා තියෙන මේ අමුතු විදිහේ බලය නිකම්ම ආපු එකකුත් නෙවෙයි. ෆිල්ම් වල පෙන්වන ෆික්ෂනල් දේවල් ඇරුණම මේ අපූර්ව සත්වයා සතු පුදුම හිතෙන හැකියාවක් නැතුවම නෙවෙයි. ඉතින් ඒක නිසා තමයි මේ වීඩියෝ එකේ අපි මේ අපූර්ව ශීරපායි සත්වයා ගැන පුදුම හිතෙන කරුණු 10ක් ඔයාලට අරන් එන්න හිතුවේ. මේ වීඩියෝ එක අවසාන වෙනකම් බැලුවොත් ඔයාලත් වවුලන් ගැන කලින් නොහිතපු විදිහේ දේවල් ගොඩක් දැනගන්න පුළුවන් වෙයි. වීඩියෝ එකට යන්න කලින් ඔයා තාම පෙට්සිලෝන් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා කමියුනිටි එකට ජොයින් වෙන්න කියලා ආරාධනා කරනවා. ඔයා දන්නවද දැනට ජීවත් වෙලා ඉන්න සියලුම ශීරපායි සත්ව විශේෂ අතරින් ඇත්තටම පියාඹන්න පුළුවන් එකම ශීරපායි සත්ව විශේෂය වවුලන් කියලා. හම්බාව වගේ ලේන් විශේෂ වලට උස තැනක ඉඳන් පල්ලෙහා තැනකට පාවෙලා යන්න පුළුවන් වුණාට ඒක පියාඹනවා කියලා කියන්න බෑ. වවුලන්ට මේ හැකියාව ලැබිලා තියෙන්නේ ගොඩක් තුනී හමින් හැදිච්ච අස්ථි එක්ක සම්බන්ධ වෙලා තියෙන පටල නිසා. මේකෙන් එයාලට පුළුවන් වෙලා තියෙනවා ඉක්මනින් යන දිශාව වෙනස් කරන වගේම නිවැරදිව අවශ්‍ය තැනට පියාඹලා යන්න. ඔයා දන්නවද වවුල් විශේෂ කීයක් විතර ඉන්නවද කියලා? නිකන් ගෙස් කරන්න. අපිට නිකන් හිතෙන්නේ 30ක් 40ක් වගේ ගාණක් වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. හැබැයි ඇත්තටම විද්‍යාඥයන් හොයාගෙන තියෙන විදිහට වවුල් විශේෂ 1400ක් පමණ මේ ලෝකේ ඉන්නවා. මේක තවත් ඉන්ට්‍රෙස්ටිං වෙන්නේ මේ ප්‍රමාණය පර්සන්ටේජ් එකක් විදිහට ගත්තාම සම්පූර්ණ ශීරපායි සත්ව විශේෂ වලින් 120%ක්ම වවුල් වෙන නිසා අපිට හැම විශේෂයක් ගැනම කතා කරන්න බෑනේ. හැබැයි අපි කුඩාම විශේෂය සහ විශාලම වවුල් විශේෂය ගත්තොත් කුඩාම විශේෂය වෙන්නේ බම්බල්බී බැට් කියන කෙනා. මෙයා ග්‍රෑම් 2ක් වගේ බර කාසියක් විතර සයිස් එකේ වඳ වීගෙන යාමේ තර්ජනයට ආසන්න එක්කෙනෙක්. තායිලන්තයේ මියන්මාරය වගේ රටවල දකින්න පුළුවන් කියලා තමයි කියන්නේ. ලොකුම විශේෂය ෆ්ලයින් ෆොක්ස් කියන ජාතිය. මෙයාලගේ සයිස් එක කිව්වොත් අත්තට දිගහැරියාම අඩි 5ක් නැත්නම් මීටර 1.5ක් විතර දිගයි. වැඩියම පළතුරු ජාති ආහාරයට ගන්න මේ විශේෂය ලංකාවේ ඉන්දියාව වගේ රටවලත් දකින්න පුළුවන්. මේක නම් අපිට නිකමටවත් හිතෙන්නේ නැත් දෙයක්. ඔයා දන්නවද වවුලෙක්ට පුළුවන් පැයක් ඇතුළත කෘමීන් 1000ක් විතර ආහාරයට ගන්න. ඉතින් ඒක නිසා තමයි මෙයාලට ගොවීන්ගේ මිතුරෙක් කියලාත් කියන්නේ. එක වවුලෙක් පැයකට එච්චර කෘමීන් ප්‍රමාණයක් ආහාරයට ගන්නවා නම් හිතලා බලන්නකො මේ වගාවන්ට හානි කරන කෘමීන් පාලනය කරන්න එයාලගේ කොච්චර දායකත්වයක් තියෙනවද කියලා. මේකෙන් අපේ ජීවිතවලට තියෙන වක්‍රාකාර බලපෑම් ගොඩයි. ගොවීන්ට වැඩි අස්වැන්නක් නෙලා ගන්න පුළුවන්. මහන්සි අපතයාම අඩුයි. රසායනික පලිබෝධනාශක වලට යන වියදම අඩුයි. මේ ඔක්කොම නිසා අපි මේ ආහාර සල්ලි දීලා ගන්න මිල අඩුයි. ඒ වගේම තමයි රසායනික පලිබෝධනාශක භාවිතය අඩු නිසා අපි සෞඛ්‍යයටත් හොඳයි. අපිට ඍජු වාසියක් නැති වුණත් මේ වගේ සත්තු පරිසර පද්ධතියක සම්බරතාවයට අත්‍යවශ්‍ය කියන්නේ මේ නිසා. සමහර ඉංග්ලිෂ් ෆිල්ම් බලද්දිත් ඔයාට ඇහිලා ඇති කියනවා he is blind as a bat කියලා. හැබැයි මේක කියනවා වගේ වවුලන්ට ඇස් පේන්නේ නැහැ කියලා කියන එක මිත්‍යා මතයක්. වවුල් විශේෂය අනුව ඇස් පෙනීම අඩු වැඩි වෙනවා. සාමාන්‍යයෙන් පළතුරු කන ලොකු විශේෂවල වවුලන්ගේ ඇස් පොඩි විශේෂවලට වඩා හොඳට පේනවා. ඉතින් අපි දන්නවානේ වවුලු ඇක්ටිව් වෙන්නේ රැට කියලා. ඒකනේ නිශාචරයි කියන්නේ. මෙයාලට රැට මෙහෙම බාධක මග ඇරලා පියාඹන්න දඩයම් කරන්න පුළුවන් වෙලා තියෙන්නෙම විශේෂ හැකියාවක් නිසා. ඒකට තමයි එකොලොකේෂන් කියන්නේ. මේක නිකන් වැඩ කරන්නේ built in sonar system එකක් වගේ. එයාලට පුළුවන් අධිසංඛ්‍යාතවල තරංග නිකුත් කරලා ඒවා ඉස්සරහා තියෙන බාධකයක වැදිලා පරාවර්තනය වෙලා එන එකෝස් අනුව එයාලා පියාඹන දිශාව වෙනස් කරන්න. මෙන්න මේක තමයි තිත්ත කළුවරේ වුණත් වවුලන්ට කෑම හොයාගන්න දඩයම් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ගොඩක් වවුල් විශේෂ කෘමීන් ආහාරයට ගත්තට සමහර විශේෂවල ඩයට් එක වෙනස්. විශේෂයෙන් ෆ්ලයින් ෆොක්සස් වගේ ශරීරයෙන් විශාල වවුලන් වැඩිපුරම ආහාරයට ගන්න පළතුරු සහ මල්වල පැණි කියලා තමයි කියන්නේ. මේක විශාල වශයෙන් වැදගත් වෙනවා ගස්වල ඇට ව්‍යාප්ත වෙලා ගස් කොළන් වැඩි වෙන්න වගේම පරාගණයට. විශේෂයෙන් කෙසෙල් අඹ වගේ ගස්වල පරාගන කාර්යය කරන්න වවුලන්ගේ තියෙන බලපෑම අතිවිශාලයි. ඔයා හිතාගෙන හිටිය වැම්පයර් බැට්ස් නැත්තම් ලේ උරා බොන වවුලු කියන්නේ බොරු මිත්‍යා කතාවක් කියලාද? නෑ. ඇත්තටම වැම්පයර් බැට්ස් කියලා જાතියක් ඉන්නවා. හැබැයි එයාලා අර ෆිල්ම් වල පෙන්නනවා වගේ භයානක මරණකම්ම ලේ බොන જાතියක් නෙවෙයි. මේ වැම්පයර් බැට්ස් කියන විශේෂය ගොඩක් පොඩි. මෙයාලා ලේ බොනවා කියන්නේ හරක් අශ්වය වගේ සතුන්ගේ. බ්ලේඩ් වගේ හීනි තියුණු දත් වලින් හැම සිදුරු කරලා ඇන්ටිකෝඇගියුලන්ට් එක නැත්තම් ලේ කැටි ගැසීම නවත්තන රසායනිකයක් මිශ්‍ර කරපු කෙල ඒ සතාගේ ඇඟට ඇතුල් කරලා තමයි මේ වැඩේ කරන්නේ. හරියට නිකන් මදුරුව වගේ. තව ඉන්ට්‍රෙස්ටිං දෙයක් තමයි විද්‍යාඥයන්ට ලේ කැටි ගැසීමට ප්‍රතිකාර හොයාගන්න කරන මෙඩිකල් රිසර්ච් වලට මේ වවුලන්ගේ කෙල යොදාගෙන තියෙනවා කියලාත් සඳහන් වෙනවා. සයිස් එකත් එක්ක බැලුවාම පුදුම හිතන කාලයක් මේ සතු ජීවත් වෙනවා. එයාලගේ ජීවිත කාලය අවුරුදු 4 ඉඳන් 30ක් වෙනකම් වුණත් දීර්ඝ වෙන්න පුළුවන් කියලා තමයි සඳහන් වෙන්නේ. දැනට තියෙන දත්තවලට අනුව වැඩිම කාලයක් ජීවත් වෙලා තියෙනවා කියන්නේ බැන්ඩිට් බැට් වර්ගයේ වවුලෙක්. මෙයා අවුරුදු 41ක් ජීවත් වුණා කියලා තමයි කියන්නේ. මේ ජීවිත කාලය වෙනස් වෙන ගොඩක් හේතු බලපානවා. ස්පෙෂීස් එක
එයාලගේ වාසස්ථානවල ස්වභාවය වගේ දේවල්. උදාහරණයක් විදිහට ගත්තොත් ගල් ගුහා ඇතුළේ ජීවත් වෙන වවුලන් ගස්වල ඉන්න අයට වඩා සාපේක්ෂව වැඩි කාලයක් ජීවත් වෙනවා කියලා හොයාගෙන තියෙනවා. මොකද එයාලව කන්න එන ප්‍රෙඩේටර්ස්ලාගෙන් ගුහා ඇතුළේදී වැඩි ආරක්ෂාවක් ලැබෙන නිසා. ඔයා දැනටමත් දන්නවනේ වවුලෝ ඉන්නේ රෑන් පිටින් කියලා. අපේ තරම්ම සංකීර්ණ නොවුනත් එයාලට සෝෂල් ක්‍රීචර්ස්ලා කියන්නේ ඒකයි. මේ වවුලන්ගේ කොලොනි එකක් ගත්තාම ඒක වවුලු කීප දෙනෙක්ගේ වෙන්නත් පුළුවන් නැත්නම් මිලියන ගාණක් කොලොනි එකක් වෙන්නත් පුළුවන්. මේ කොලොනි වල තව එක විශේෂත්වයක් කියලා පර්යේෂකයෝ කියන්නේ මේකේ වවුලු ඉන්නේ රැන්ඩම් විදිහට නෙවෙයි. එක එක්කෙනා ඉන්න තැන් ප්‍රදේශ නැත්නම් මෙයාලගේ රෙස්ටින් ස්පොට්ස් වෙන වෙනම තියෙනවා. කොලොනි එක ඇතුළේ සෝෂල් ස්ට්‍රක්චර් එකක් තියෙනවා කියන එක තමයි අපිට එකෙන් තේරුම් ගන්න තියෙන්නේ. ඒ වගේම කෑම ෂෙයා කරගෙන කන එක වගේ මියුචුවලි බෙනිෆිෂල් සම්බන්ධකම් මෙයාලා අතර තියෙනවා කියලාත් හොයාගෙන තියෙනවා. විශේෂයෙන්ම වැම්පයර් බැට්ස්ලා අතරේ. සැරින් සැරේ වෙන වෙලා ගියත් සමහර වවුලන් අතර ලොකු කාලයක් පවතින ෆ්‍රෙන්ඩ්ෂිප් තියෙනවා කියලාත් පර්යේෂකයෝ හොයාගෙන තියෙනවා. තවත් පුදුම හිතන දෙයක් තමයි වවුලන්ගේ පියාඹීමේ හැකියාව. ඔයාලා දන්නවද වවුලෙක්ට පුළුවන් රිස්ක් කිරීමක් නැතුව එක දිගට කිලෝමීටර් 50ක් වුණත් පියාඹන්න. මේක පුළුවන් වෙලා තියෙන්නේ හේතු කීපයක් නිසා. කුරුල්ලන්ගේ හරි කුමීන්ගේ හරි වගේ නෙවෙයි. මෙයාලගේ පියාපත් හැදිලා තියෙන්නේ ජොයින්ට් ගොඩක් එකතු වෙලා. හරියට නිකන් අපේ ඇඟිලි අතර පටලයක් තියෙනවා වගේ තමයි. මේක නිසා එයාලට පුළුවන් මේ ජොයින්ට් වෙන වෙනම චලනය කරලා අත්තටුවල හැඩය වෙනස් කරලා හුලං වලින් එන ප්‍රතිරෝධය කාර්යක්ෂම විදිහට පාලනය කරන්න. මේ ෆ්ලෙක්සිබල් ඒරෝඩයිනමිකලි එෆිෂන්ට් ස්ට්‍රක්චර් එක වගේම සැහැල්ලු අස්ති නිසා මෙයාලට බොහොම පහසුවෙන් වැඩි වෙලාවක් අහසේ රැඳිලා ඉන්න පුළුවන්. ශරීර අභ්‍යන්තරය ගත්තත් මෙයාලගේ ඔක්සිජන් භාවිතා කිරීම ගොඩක් කාර්යක්ෂමයි කියලා තමයි පර්යේෂකයෝ කියන්නේ. එතකොට ඉතින් එයාලට අඩු හේසකින් ලොකු දුරක් පියාඹන්න පුළුවන් වෙනවා. අපි කලින් වීඩියෝ එක කතා කරා අලි කියන්නේ කීස්ටෝන් ස්පෙෂීස් එකක් කියලා. ඒ වගේම තමයි මේ වවුලෝ කියන්නේත් පරිසර පද්ධතියක සම්බරතාවය පවත්වාගෙන යන්න ගොඩක් වැදගත් වන සත්තු විශේෂයක්. මේක අපි කලින් කතා කරපු දේවල් වලින් ඔයාලට පැහැදිලි වෙන්න ඇති. කෘමිගහණය පාලනය කරන්න, පරාගණයට, බීජ ව්‍යාප්ත කිරීම වගේ ගොඩක් වැදගත් දේවල් මේ කට්ටිය නිසා අපිවට පරිසරයේ සිද්ධ වෙනවා. ඉතින් ඔයාට මේ වීඩියෝ එක අවසාන වෙනකම් බැලුවා නම් තේරෙන්න ඕන වැඩි ලස්සනක් නැති හැමෝගෙම ආකර්ෂණයට ලක් වෙන්නේ නැති මේ වගේ සත්තු විශේෂ උනත් පරිසරයක යහපැවැත්මට ගොඩක් බලපානවා කියන එක. එයාලට ආවේනික වුණ ප්‍රශ්න නැතුවමත් නෙවෙයි වාසස්ථාන අහිමි වීම, දේශගුණ වෙනස් වීම, ඒ වගේම වයිට් නෝස් සින්ඩ්‍රෝම් වගේ ලෙඩවලුත් මෙයාලා පීඩා විඳිනවා. ඉතින් ඔයා හිතනවා නම් මේ වීඩියෝ එක ඔයාට වගේම සමාජයට වැදගත් කියලා ෂෙයා කරන්න, ලයික් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම පෙට්සෙලොන් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් ඔයාලට මතක් කරනවා. මේ වගේ වීඩියෝකින් ආයෙ හම්බෙනකම් හැමෝටම සුබ දවසක්.